තෙරුවන් සරණයි දාම් මෙලිය බලන අපේ දරුවනි අද දවසෙත් ඔබට අපි සාමාන්‍ය පෙළ විභාගයට උපකාරයක් විදියට ප්‍රශ්න පත්‍ර කිහිපයක එන රටාව අනුව සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙන ඔබට උපකාරයක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේ මම ඊයේත් ප්‍රකාශ කරා විශේෂ වීඩියෝ එකකින් ඔබ හමු වෙන බව. ඉතින් ඒ කාර්යය මේ දැන් අපි සිද්ධ කරන්නේ. අපි බලමු අද දවසේ බලන්නේ විශේෂ කාරණයක් ඔබට සිහිපත් කරන්න. ඒ තමයි පාඩම් ආවර්ජනය කිරීමක්. නැවත පාඩම් ආවර්ජනය කිරීමක්. 11 ශ්‍රේණියේ පෙළ පොතේ පාඩම් 23ක් අන්තර්ගත වෙනවා කියලා ඔබ දන්නවා දැනටම. ඉතින් මේ පාඩම් 23ම බලන්න කියලායි අපි නිතර කියන්නේ. අර විශේෂ අවධානයක් යොමු කරන්න ඕන පාඩම් ගැනත් අපි ඊයේ පෙරේදා ඔබට සාකච්ඡා කළා. ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ කියන කාරණා ටිකට අනුව පාඩම් මොනවාද කියන එක නැවත ආවර්ජනය කරලා ඔබේ මනස ඒ සඳහා යොමු කරන්න. ඉතින් මේක සවන් දීමෙන් විනාඩි කිහිපයක් ඇතුළත ඔබට සම්පූර්ණම පෙළ පොතේම තියෙන කරුණු නැවත මතක් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි අවධානය යොමු කරන්න යන්නේ ඒකටයි. විශේෂ අවධානය යොමු කරන්න සියලුම පාඩම් කෙරෙහි ඔබට දැන් කඩදාසියක් අරගෙන මේ කියන කරුණු ලියාගෙන යන්න පුළුවන්. මේ වීඩියෝ එක නතර කර ඔබට ඒක කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් පාඩම් බලමු සියල්ලේගෙම තියෙන පිළිතුර. ඔබට පුළුවන්කමක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේවට හරි වැරදි ලකුණු කරලා උත්තර සටහන් කරලා. ඉතින් එහෙම පුළුවන් නම් කරගෙන යන්න. ඒකත් මගේ සතුටට කාරණයක්. ඉතින් ඔබට සුබ ජීවිතයකට ලස්සන අනාගතයකට මේ අපි කරුණු ඉදිරිපත් කර දෙන්නේ 11 පන්තියෙන් සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මයේ විෂයට විශිෂ්ට සාමාර්ථයක් උඩින්ම තියාගන්නයි මම මේ උපකාරය ඔබට සිද්ධ කරගෙන යන්නේ. අපි දැන් බලමු දරුවනි බුදු සිරිත අනුව යමු අභියෝග ජයගනිමු පළවෙනි පාඩම. මෙන්න මේකේ මේ වගේ කරුණු ටිකක් තමයි අපිට මාර දූවරුන්ගෙන් දෙදෙනෙක් නම් කරන්න. සමග්ගා හෝත මා විවදත යන්නේ අදහස කුමක්ද? සිව්පසේ පිළිවෙලින් ලියන්න. ඔන්න පළවෙනි පාඩම ඔය වාගේ කරුණුයි අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට මේවා ඔබට ඉගෙන ගැනීමෙන් ව්‍යුහගත ප්‍රශ්නයක් ආවත් උත්තර ලියන්න පුළුවන්. අර දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නෙටත් පුළුවන්. බහුවර්ණ ප්‍රශ්නෙටත් පුළුවනි. ඊළඟට දෙවෙනි පාඩම බුදුගුණ අනන්තය. ඉතිපිසෝ පාඨයේ ඇතුළත් බුදුගුණ සංඛ්‍යාව කීයද? බුදුරජාණන් වහන්සේගේ ගිලානෝපස්ථානයේ සඳහා උදාහරණ දෙකක් ලියන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මචාරිකා ක්‍රම දෙක නම් කරන්න. මේ පාඩම ඔබට අමතක නම් උඩින් පල්ලින් හරි බලාගත්තාම නැවත නැවත මේ කරුණු මතක් හිටිනවා. ඊළඟට අංක 3 බුදුකුරු දම් පුරා දිවි මඟ ගනිමු සපුරා. පාරමිතා හඳුන්වන තවත් නමක් ලියන්න. ත්‍රිවිධ බෝධිය නිවැරදිව සටහන් කරන්න. පාරමිතාවක් 3 ආකාරයකින් පූර්ණේ කළ යුතුයි. ඒවා මොනවාද? මේවා ගැන දැන් අපි කතා කරලා තිබෙන්නේ. ඉතින් පෙළ පොතේ තියෙන පාඩම් වලට අනුව නැවත ඔබට තුන්වෙනි පාඩම පාරමිතා කියන එක සිහිපත් කරගන්න ඕනේ. ඒ තියෙන කොටස් ටික මතකයේ තියාගන්න ඕන කරනවා. ඊළඟට 4 සමාධිගත සිතක මහිම. සමාධිගත සිතක මහිම කියනකොට භාවනාව ගැනයි උගන්වන්නේ. භාවනා යන්නේ අර්ථය වන්නේ කුමක්ද කියන අහන්නේ. ඔබ ඒ අර්ථය ලියන්න. බෞද්ධ භාවනාව ප්‍රධාන වශයෙන් කොටස් ගණන කීයද? අපි අහලා තියෙන විදිය ලියන්න. ඒ වගේම ත්‍රිවිධ කුසල චේතනා. මේකෙදි මතක තියාගන්න ත්‍රිවිධ චේතනා කියලා ඉන්නේ නැහැ. බොහෝ විට ත්‍රිවිධ කුසල හෝ අකුසල චේතනා කියලායි ප්‍රශ්නයක් සකස් වෙන්නේ. 5 ආදර්ශවත් චරිත. මෙන්න මේකේ තමයි අපිට අර අනගාരിക ධර්මපාලතුමයි, රේරුකාණි හාමුදුරුවෝයි, දුටුගැමුණු රජතුමයි, වැලිවිට සරණංකර හාමුදුරුවෝයි කියන මේ 10 11 පන්ති දෙකේ ඇතුළත් චරිත කතා දෙක වන්නේ. රේරුකාණේ චන්දිමල මාහිමියන්ගේ ගිහි නම වන්නේ. රේරුකාණේ චන්දිමල මාහිමියන්ගේ පැවිදි ගුරුවරයා වන්නේ කවුද කියන අහන්නේ. ඒවා ඔබ සටහන් කරන්න. චන්දිමල නාහිමියන්ගේ උපන් දිනේ වන්නේ රේරුකාණේ කියන එක හැම වෙලේම දාන්නේ නැහැ. චන්දිමල කියන්නේ ඉතින් රේරුකාණේ හාමුදුරුවම තමයි. නමුත් විභාගෙට එනකොට අනිවාර්යෙන් රේරුකාණේ චන්දිමල හාමුදුරුවෝ කියලාම ඔබට සටහන් වේවි ලැබෙයි. අනගාരിക ධර්මපාලතුමාගේ උපන් දිනේ කවදාද? අනගාരിക ධර්මපාලතුමා පැවිදි වූ නම කුමක්ද? ඔන්න ඔය ප්‍රශ්න මේ සමහර ඒ වගේ මම ප්‍රශ්න 4ක් 5ක් තියෙනවා. සමහර ඒ වගේ 2යි. ඔබේ සරල බව එහෙම නැත්නම් ඔබට පහසුවක් සඳහා මේ කාලේ වැඩි ඔළුව පුරව ගන්නත් අපහසුයි. ඔබ දැන් මේ වෙනකොට පාඩම් කරගෙන යන අවස්ථාව. ඊළඟට 6 දිවි මඟ
එළිය දෙන දහම් පද ධම්මපදයේ කියන පාඩම. ධම්මපදයේ අයත් වන්නේ පිටකේ ලියන්න පුළුවන් ඔබට. එන්නේ එහෙම පිටකේ තමයි එතන බලාපොරොත්තු වෙන්නේ. ධම්මපදයේ හඳුන්වන තවත් නමක් මොකක්ද කියලා අහන්නේ. ධම්මපදයේ ගාථා හා වර්ග ප්‍රමාණය නිවැරදිව සටහන් කරන්න. ඔබට ඒ ටික දැන් හොඳට පුරුදුයි මතකින් කරන්න පුළුවන්. 7 සීලය හා භෞතික සංවර්ධනය. සීලය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? සීලය කියන එක නිර්වචනය කරන්න කියලා කියන්නේ. නිවන් මාගේ පළමු පියවර වන්නේ කුමක්ද? කයින් කරන අකුසල් සංඛ්‍යාත්මකව දක්වන්න. 1 2 3 4 5ද කියලා අහන්නේ. ගිහියාගේ නිත්‍ය ශීලය කුමක්ද? මේවා නම් බොහොම සරලයි. සරල වුණත් ඔබගේ මතකය විභාග ශාලාවට ගියාට පස්සේ පහසුවෙන් එළියට එන්න ඕන. ඊළඟට 8 දියුණුවේ හා පිරිහීමේ දොරටු. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී මෙලෝ දියුණුව සඳහා දේශිත කරුණු 4 නම් කරන්න. ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනා බුදුන් වහන්සේ කොතනකදී කවුරුන් සඳහා දේශනා කළේද? ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ මෙලෝ දියුණුව සඳහා දේශිත කරුණු 4 නම් කරන්න. එතකොට ඒක දෙපාරක් වැදිලා තිබෙනවා කමක් නැහැ. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ පරලෝ දියුණුව සඳහා දේශිත කරුණු 4 නම් කරන්න. මේකෙන් ඔබට පළවෙනි ප්‍රශ්නයයි තුන්වෙනි ප්‍රශ්නයයි එකයි. ඒ නිසා මේ දෙකෙන් එකක් අයින් කරගෙන ලියන්න පුළුවන්. ඊළඟට 9 බුදුදහමින් හෙළිවෙන සිතීමේ හා විමසීමේ නිදහස. අංගුත්තර නිකායට අයත් කාලාම සූත්‍රයේ කවුරුන් උදෙසා බුදුන් වහන්සේ දේශනා කළසේක්ද? අංගුත්තර නිකායේ තමයි මේ කාලාම සූත්‍රය තියෙන්නේ. ඒ කාටද දේශනා කළේ කියලා යහන්නේ. බුදුරජාණන් වහන්සේ පුජ්‍යලයාගේ සිතීමේ විමසීමේ නිදහස ආරක්ෂා කරදී තමාටම හොඳ නරක තෝරා ගැනීමට නිර්ණායක 4ක් දේශනා කළ ඒ නම් කරන්න. අර කාලාම සූත්‍රයේ කරුණු උගන්වන තැන හොඳ නරක විනිශ්චය කිරීමේ නිර්ණායක විදියට සඳහන් වෙනවා. පුජ්‍යලයාගේ සිතීමේ විමසීමේ නිදහස අහිමි කළ කරුණු 10කි. ඉන් දෙකක් නම් කරන්න. කාරණා 10ක් තියෙනවනේ. ඒ වගේන් දෙකක් තමයි අහන්නේ මොනවද කියලා. ඊළඟට බෞද්ධ අනන්‍යතාවයේ සුරකිමින් සහජීවනයෙන් ක්‍රියා කරමු 10 වෙනි පාඩම. සහජීවනයේ යන්න සඳහා නිර්වචනයක් සකස් කරන්න. ප්‍රාග් ඓතිහාසික ලංකාවේ පැවති ආගමික විශ්වාස 3ක්. ප්‍රාග් ඓතිහාසික කියන්නේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩීමට පෙර. මහින්දාගමනයෙන් පසු මෙරට ජන ජීවිතයට බෞද්ධ සිරිත් විරිත් සමීප වුණා. උදාහරණ 3ක් සඳහන් කරන්නේ මොනවද කියන සිරිත් 3ක් ලියන්නයි කියලා කියන්නේ. එතකොට 11 පුජ්‍යල විෂමතා සහ කර්මය. ක්‍රියාව බෙදෙන ප්‍රධාන කොටස් දෙක සඳහන් කරන්න. අචේතනික ක්‍රියා යනු කවරේදයි සඳහන් කරන්න. සචේතනික ක්‍රියා යනු කුමක්ද? සත්වයාගේ උපදින ස්ථානයේ කිව හැකි ඥානය නම් කරන්න. සත්වයාගේ පෙර ජීවත් වූ භවයන් පිළිබඳව කිව හැකි ඥානය නම් කර. මේ පාඩම් ටිකක් හොඳින් වැඩිපුර පරිශීලනය කරන්න 10 පන්තියේ 11 පන්තියේ දෙකේම තිබෙනවා. සසර දුකින් මිදීමත් උගන්වන බෞද්ධ හේතුඵල ධර්මයේ 12 වෙනි පාඩම. සත්වය හා විශ්ව නිර්මාණය පිළිබඳ බෞද්ධ නොවන ඉගැන්වීම් දෙකක්. මේ පොතේ අනිත් ඉගැන්වීම් දෙක තුනක් තියෙනවා. ඊශ්වර නිර්මාණය යනු කුමක්දයි සඳහන් කරන්න. පටිච්චසමුප්පාදය හැඳින්වීම සඳහා වෙනත් නම් දෙකක් සඳහන් කරන්න. බුදුදහමේ ප්‍රධානතම ඉගැන්වීම් 4ක්. බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීම් කියනකොට බුදුදහමේ හරය විදියට සලකන ඉගැන්වීම් ඔය චතුරාර්ය සත්‍ය කර්මයේ පුනර්භවය අන්න ඒවා. ඉතින් ඒ වගේ 4ක් සටහන් කරන්නයි තියෙන්නේ. ඊළඟට 13 බුදුදහම පදනම් කරගත් ජීවන දැක්මක්. බුදුදහමේ මූලික ඉගැන්වීම් 4ක් සඳහන්. අර මුලින් කියපු ප්‍රශ්නේම 13 වෙනි පාඩමටත් අදාළයි. ලෝපවත්නා ජීවජීවි සෑම දෙකම පවත්න පොදු ධර්මතා 3කේ ඒ සඳහන් කරා. පොදු ධර්මතා 3ක්. ඊළඟට උප්පාදටිති භංග මෙම වචනවල සිංහල අර්ථය සඳහන් කරන්න. 4 පංච ඉන්ද්‍රිය නම් කරන්න. මේවා ලියනකොට හොඳට මතක තියාගන්න පංච ඉන්ද්‍රිය නම් කරනකොට ඉන්ද්‍රියම නකුරු කරන්න ඕන. සමහරට පස පංච රස ඒ වගේම අර විවිධ පහේව මතක් වෙනවා. ඒව ලියනවා සමහරට වැරදි. පංච ඉන්ද්‍රියන්ම නම් කරන්න මතක තියාගන්න. 14 පරිසර හිතකාමී වෙමු. පරිසරයේ බෙදෙන ප්‍රධාන කොටස් දෙක නම් කරන්න. බුද්ධ චරිතයේ පරිසරය හා කොතෙක් දුරට සම්බන්ධදයි උදාහරණ 3ක් මගින් දක්වන. බුද්ධ චරිතයේ පරිසරය ආශ්‍රිත වෙච්ච සිදුවීම් ටික ලියන්න කියන්නේ. ඒ වගේ 3ක්. බුද්ධ දේශනාවේ සඳහන් දිවා රැය පිං වැඩෙන ක්‍රියා සඳහන් කරන්න. ක්‍රියා මොනවද කියන එක සඳහන් කරන්න. ඊළඟට 15 බුදුබණ ඇසුරෙන් නිරෝගී දිවියක්. නිරෝගීකම යනු කුමක්දයි නිර්වචනයක් සපයන්න. නිරෝගීකමට ආරෝග්‍ය පරමාලාභා යන ගාථාව සම්පූර්ණ කරන්න. ඔබ දැන් මේ ගාථාවල් සාමාන්‍යයෙන් කටපාඩමේ තියෙනවා. ඒවා පාඩම් කරලා නැවතත් බලන්න. ශරීරයේ ලෙඩ කරන 3 දොස් සඳහන් කරන්න.
මනස රෝගී කරන ත්‍රිවිධ අකුසල මූල නම් කරන්න. ඉතින් මේ විදිහට ආවොත් නම් ඔබට බොහොම ලේසි. එහෙම එන්නත් පුළුවන්. ඒ කියන්නේ බය වෙන්න එපා. ගැඹුරුම දේවල් පාඩම් වලින් හොයලා විභාගෙට දාන්නේ. එච්ච ලොකු අමාරුවක් බයක් ඇතන් නැතුව පොත පරිශීලනය කරන්න. නිමල දහම රැකුණු අයුරු. මෙතන තියෙන්නේ ධර්ම සංගායනා පිළිබඳ 16 වෙනි පාඩම. විනයෝ නාම ශාසනසායෝ යන්නේ අදහස් වන්නේ මොකද්ද? පළමු ධර්ම සංගායනාව බුද්ධ පරිනිර්වාණයෙන් පවත්වනු ලැබුවේ කොපමණ කලකට පසුද කියලා අහන්නේ. ත්‍රිපිටකයේ පිළිවෙලින් ලියන්න. ඊළඟට 17 මහින්දා ගමනින් ශ්‍රී ලාංකික ජන ජීවිතය උපවත් වූ අයුරු. මහින්දා ගමන යනු කුමක්දයි සඳහන් කරන්න. දුමින්දා ගමනේ ලෙස ඇඳින්වෙන්නේ කිනම් සිදුවීමක් ගැන සමහර අය මේක පටලව ගන්නවා. ඒ පටලව ගන්න එක නැති කරන්න තමයි මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. ප්‍රාග්යිතියා ශ්‍රී ලංකා පැති ආගමික විශ්වාස දෙකක් සඳහන් කර මුලිමුත් මේ ගැන සඳහන් වුණා. මිහිඳු මහරහතන් වහන්සේ සමග ලක්දිවට වැඩම කළ පිරිස නම් කරන්න. මේවා 6 7 පන්ති ඉඳන් ඔබට පුරුදුයි පාඩම් කරලා තිබෙනවා. මහා විහාරයට පිරිවෙන් හෙවත් ගොඩනැගිලි හඳුන්වන නම් සඳහන් කරන්න. ඒවා හොඳට පරිශීලනය කරන්න 17 වෙනි පාඩම බලලම මේ උත්තර ටික සකස් කරන්න. 18 හෙළ බොදු කලාවේ අසිරිය ලෝ ප්‍රථම වරට බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කර ඇතැයි සැලකෙන්නේ කිනම් රාජ්‍ය කාලයේදීද? බුද්ධ ප්‍රතිමා නිමවීමට පෙර බුදුන් වහන්සේ වෙනුවෙන් වන්දනා කළ පූජනීය සංකේත 4ක් සඳහන් කරන්න. බුද්ධ ප්‍රතිමා නිර්මාණයේදී නිරූපණය කරන ඉරියව් 4 නම් කරන්න. ඊළඟට බුද්ධ ප්‍රතිමා නෙලීමට යොදාගත් මාධ්‍ය 4ක් සඳහන් කරන්න. මේ පාඩම උඩින් පල්ලින් කියවුවත් ඔබට මේවට උත්තර ලියන්න පුළුවන්. දැන් මේවා අමතක ඇති මාස කිහිපයකට කලින් මේවා කරලා ඇත්තේ. ඉතින් නැවත බලන්න, නැවත බලලා නැවත බලන්න. එතකොට ඔබට ඒක හොඳින් තහවුරු වෙනවා. ඊළඟට 19 බුදු සමයෙන් පෝෂණය වූ සිංහල සාහිත්‍ය. මේ සාහිත්‍ය පාඩම් 10 11 දෙකේම තියෙනවා. සාහිත්‍ය යුග කොපමණද? පළමු සාහිත්‍ය යුගයේ සඳහන් කරන්න. මේ වගුවක් ගහලා 9 පන්ති ඉඳන්ම උගන්වන අවස්ථා තිබෙනවා. අනුරාධපුර යුගයේ රචිත ග්‍රන්ථ දෙකක් නම් කරන්න. පොළොන්නරු යුගයේ රචිත ගද්‍ය කෘති දෙකක් නම් කරන්න. පද්‍ය සාහිත්‍ය ස්වර්ණමය යුගයේ ලෙස සැලකෙන්නේ කිනම් සාහිත්‍ය යුගයේද? මේවා සිංහල සාහිත්‍ය ඉගෙන ගන්න කොටත් උගන්වනවා, බුද්ධ ධර්මයේත් උගන්වනවා. ඉතින් මේක බොහොම ලේසි උත්තරයක් ලියන්න ඔබට ඒ පාඩම් දෙකකට විෂයන් දෙකකට සම්බන්ධ වෙලා තියෙන නිසා. 20 දැහැමි ධනය ගෙනී සැපය. ධාර්මික ආර්ථිකය ශක්තිමත් කර ගැනීම උදෙසා බුදුන් උපදෙස් ලබා දුන් සූත්‍ර දෙකක් නම් කරන්න. අනවජ්ජානි කම්මානි යන්නෙහි අර්ථය ලියන්න. බුදුරජාණන් වහන්සේ කළ යුතුයයි අනුමත කළ ධාර්මික රැකියා 3ක් සඳහන් කරන්න. බුදුරජාණන් වහන්සේ නොකළ යුතුයයි දේශනා කළ අධාර්මික රැකියා 3ක් සඳහන් කරන්න. ඉතින් මේ ඔක්කොම මම ඉරිගහන්න යා කරන්න කියලා දුන්නේ නැහැ. උත්තර ලියන්න කියලා දෙන්නේ. ඔබ මොකද ක්‍රියාකාරී වුණාම තමයි ඒක තවත් මතකයේ රැඳෙන්නේ. පොතෙන් හොයලා අමාරු තැන එතන පැන්සලෙන් සටහන් කරගෙන පිළිතුරක් ලිවීමයි මේකෙදි මං බලාපොරොත්තු වෙන්නේ. 21 දැහැමිය උපයා දැහැමිය වැය කරමු. පත්තකම්ම සූත්‍රයේ අර්ථය සඳහන් කරන්න. පත්තකම්ම සූත්‍රය දේශනා කළේ කවුරුන් උදෙසාද? ධනෙ විනාශ වන පංච උපද්‍රව නම් කරන්න. අතිථි බලි ලෙස හඳුන්වන්නේ කුමක්දයි සඳහන් කරන්න. මේවා අනිවාර්යෙන් ওই ප්‍රශ්න පත්‍රයේ කොහේ හරි එන්න පුළුවන්. කොතෙන්ද හරි බහුවරණ වලට හරි අර දෙවෙනි කොටසේ පළවෙනි එකට හරි ව්‍යුහගත ප්‍රශ්නයකට හරි එන්න පුළුවන්. පාලකයාට මග කියන බුදුදහම රාජ්‍ය පාලනයේට බුදුරදුන් ලබා දුන් ප්‍රතිපත්ති 4ක් නම් කරන්න. සතර බ්‍රහ්ම විහරණ නම් කරන්න. අර්ථචර්යා යන්නේ අර්ථය සඳහන් කරන්න. ඍජු බව රාජ ධර්මයේකි එහි අරුත් සඳහන් කරන්න. ඍජු බව කියන්නේ මොකක්ද කියලා සරලව ලියන්න ඕන. සිව්බඹ විහරණ නම් කරන්න. මේවා අපිට පුරුදුයි පාඩම් හොඳට තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ වීඩියෝ වලට සවන් දෙන අපේ දහම්මෙලිය නරඹන දරුවෝ විශිෂ්ට ප්‍රතිඵල ගන්නවට සැකයක් නැහැ. මීට පෙර වසරවලත් එහෙම අරන් තියෙනවා. ඉතින් ඒ අය විභාගයෙන් පස්සේ විභාගයට ගිහින් ආපු දවසේම මට කමෙන්ට් එකක් දාලා නැත්නම් මැසේජ් එකක් පණිවිඩයක් දාලා තියෙනවා. මෙහෙමයි හාමුදුරනි මේව ආවා කියලා. ඉතින් මටත් ඒකෙන් සතුටක් ලැබෙනවා. මේ දරුවන්ට මම මේ කරන සත්කාරය ප්‍රයෝජනයක් අරන් තියෙනවා, ප්‍රයෝජනයක් වෙලා තියෙනවා කියලා. ඊළඟට 23 ලෝතුරු සුවේ පදනම සම්මා දිට්ඨියයි. බුදුරදුන් මංගල ධර්ම දේශනා පැවැත්වූ ස්ථානයේ සඳහන් කරන්න. නිවන් මගේ පළමු පියවර සඳහන් කරන්න. අත්හල හේතු අන්ත දෙක නම් කරන්න. අටුවා ග්‍රන්ථවලට අනුව සම්මා දිට්ඨිය ආකාර 6යි.
එම ආකාර 6 ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. එම කොටස් දෙක සඳහන් කරන්න. මෙන්න මේ කියපු පාඩම් 23න්ම සමහර ඒ වගේ ප්‍රශ්න 1 2 3 4 5 ඔය විදියට ආවා. එතකොට ප්‍රශ්න දැන් මෙතනම සාමාන්‍යයෙන් ප්‍රශ්න 100කට කිට්ටු 80ක් 90ක් වාගේ එන්න පුළුවන්. ඒ තරම් විශාල ප්‍රමාණයක් ඔබට මේ විනාඩි දැන් 15ක් විතර තමයි ගත වෙලා තියෙන්නේ. විනාඩි 15ක වාගේ කාලෙට අපි සම්පූර්ණ පොතම ආවර්ජනය කරගත්තා, මතක් කරගත්තා. ඉතින් ඒ නිසා මේ ටික හොඳින් බලන්න, එකපාරක් මදි නම් දෙතුන් වතාවක් බලන්න, විවේක වේලාවක බලන්න, රාත්‍රී නිින්දට යනකොට බලන්න. එතකොට ඔබට හොඳට මේ කරුණු ටික සිහියට ගන්න නැවත නැවත පුළුවන්කම ලැබෙනවා. ඉතින් දරුවනි අපි අදට නතර වෙනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ජයග්‍රාහී ලෙස විභාගයට මුහුණ දීලා ඉහළම සාමාර්ථයක් ලබා ගැනීමට ඔබට වාසනාව ශක්තිය ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා.